සාමාන්‍ය මිනිස්සු අතර සාමාන්‍ය මිනිස්සෙක් වගේ මේ ලෝකෙට පහළ වෙලා අසාමාන්‍ය මානසික දියුණුවක් ඇති කරගත්තු අපේ ගෞතම බුදු හාමුදුරුවෝ පිළිබඳව මේ ලෝකයේ මවාගෙන තියෙන චිත්‍රය නිවැරදි එකක්ද? රියන් ගණනාවක් උස රශ්මි මාලාවලින් වැහිච්ච අඩිය තබන විට පොළොවෙන් නෙළුම් මල් මතුවෙන මායාකාරී පුද්ගලයෙක් විදිහට බුදුහාමුදුරන්ව දකින්න මේ ලෝකය හරි කැමති. බෞද්ධ සාහිත්‍යයෙන් එහෙම විචාකාරී බුද්ධ චරිතයක් නැවුවට ඇත්තටම බුදුහාමුදුරුවෝ කියන්නේ කවරාකාරයේ පුද්ගලයෙක්ද යන වග. ත්‍රිපිටකය බොහොම සියුම්ව කියවද්දී හොඳින්ම පැහැදිලි වෙනවා. මේ වගේ මායාකාරී අద్භූත දේවල් බුදුරජාණන් වහන්සේගේ චරිතය හා ඈතීම සාහිත්‍යාත්මකව ලස්සනයි තමයි. හැබැයි සමහර විට මේ දේවල් නිසා බුදුහාමුදුරුවෝ අපෙන් ඈත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඔබෙන් ඈත් කරගන්න එපා. ඔබ බය නැතිව බුදුහාමුදුරන්ගේ සමීපයට යන්න. හැබැයි බුදුහාමුදුරන්ට සමීප වෙනවා කියන්නේ දහස් ගණනින් මලින් හෝ පහනින් පිදීමම නෙමෙයි. මොකක්ද බුදුහාමුදුරන්ට සමීප වෙනවා කියන්නේ? ඔබේ ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී ඔබට බුදුහාමුදුරන්ගේ චරිතය ආදර්ශයට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනය කරන්න පුළුවන්. ඔබ දිනන, පරදින, අඬන, සතුටු වෙන මේ හැම අවස්ථාවකදීම ඔබට බුදුහාමුදුරන් ඒ දේශනා කරපු ධර්මය සිහි කරන්න පුළුවන්. ඔබ ඒ ධර්මය ඇතුළේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. එවිට බුදුහාමුදුරුවෝ ඔබ ළඟින්ම ඉන්නවා කියලා ඔබට දැනෙන්න පටන් ගනීවි. ඒක ඔබේ ජීවිතයට මහා ලොකු ශක්තියක් වේවි.
Jaya